දැන් අපි කතා කරන්නේ මුලක ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. එතකොට මුලක ද්විතීක වර්ධනය ගැන කතා කරද්දී අපි දන්න කාරණාව තමයි සාමාන්‍යයෙන් ඒක බීජපත්‍රයේ ශාකයක මේ විදිහට ද්විතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ද්විතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. දැන් අපි කතා කරන්නේ ද්විබීජපත්‍රී ශාක මුලක කොහොමද ප්‍රාථමික වර්ධනය සිද්ධ වෙන්නේ කියන එක ගැන. මේ මම රූප ඇඳලා තියෙන්නේ ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහයක්. හරිනේ. මේ ඇඳලා තියෙන්නේ ඒකේ ද්විතීක ව්‍යුහය. ද්විතීක වර්ධනය සිද්ධ වුණාට පස්සේ කොයි විදිහට තියෙන්නේ කියන එකේ රූපය තමයි මෙන්න මේකේ මම ඇඳලා දීලා තියෙන්නේ. හරි. දැන් අපි බැලුවොත් එහෙනම් මුලින්ම මුලක ප්‍රාථමික ව්‍යුහය අපිට ද්විතීක ව්‍යුහය අඳුනගන්න කලින් පොඩ්ඩක් ප්‍රාථමික ව්‍යුහයේ කොටස් ටික අපි පොඩ්ඩක් මතක් කරගෙන ගියොත් එහෙම මේ අපි දන්නවා පිටතම ස්තරයට තමයි අපි කියන්නේ අපිචර්මය කියලා. අපිචර්මයට පිටතින් පිහිටලා තියෙනවා මේ විදිහට කේශ දරිස්තරයක්. එහෙම නැත්නම් මේ වගේ මූලකේශ පිහිටලා තියෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ තියෙන අපිචර්මයට ඇතුළතින් පවතින ස්තරයට එහෙම නැත්නම් මේ කලාපයට අපි කිව්වා බාහිකය කියලා. බාහිකයට ඇතුළතින් පිහිටනවා කියලා කතා කරා අපි අන්තස්චර්මය කියන ස්තරය. ඒ වගේම තමයි අන්තස්චර්මයට ඇතුළතින් පිහිටන ස්තරයට අපි කිව්වා පරිචක්‍රය කියලා. හරිනේ. මේ පරිචක්‍රය කියන ස්තරය ওই විදිහට පිහිටලා තියෙනවා. ඊට පස්සේ පරිචක්‍රයට ඇතුළතින් මේ විදිහට සනාල කලාප පිහිටලා තියෙනවා කියලා කිව්වා. එතකොට අපි මතක් කරලා කිව්වා ඒකේ ප්‍රාථමික සෛලම තරුවක් ආකාරයට පවතින්නේ. ඒ වගේ බාහුව අතර තමයි මේ විදිහට ප්‍රාථමික ෆ්ලෝයම පවතින්නේ කියලා අපි කතා කරා. හරිනේ. දැන් මේක තමයි ඒ රූපය. මේක තමයි මුලක ප්‍රාථමික ව්‍යුහය කියලා කියන්නේ. ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය කියන්නේ මෙන්න මේකට. හරි. දැන් අපි කතා කරගෙන යමු කොහොමද මේ ප්‍රාථමික ව්‍යුහය මේ ද්විතීක ව්‍යුහය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ද්විතීක වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරලා ඉමු. හොඳයි. සාමාන්‍යයෙන් දැන් අපි මූලක ප්‍රාථමික ව්‍යුහය ගත්තොත් එහෙම මේ ඕගලන්ට පේනවනේ මේ ප්‍රාථමික ශෛලම සහ ප්‍රාථමික ෆ්ලෝයම අතර මෘදුස්තර කලාපයක් තියෙනවනේ. මේ විදිහට මෘදුස්තර කලාපයක්. හරිද? ඔන්න ඔය මෘදුස්තර කලාපයේ මෘදුස්තර සෛල ස්තරය සක්‍රීය වෙනවා. සක්‍රීය වෙලා ඒක සනාල කැම්බියම් බවට පත් වෙනවා. හරිද? මේ විදිහට සනාල කැම්බියම් බවට පත් වෙනවා. ඔන්න දැන් මම ඒ කඩේ රියා කරලා සනාල කැම්බියම් බවට පත් වෙනවා. හරිනේ. ওই විදිහේ සනාල කැම්බියම් බවට පත් වෙනවා. මෙන්න මේ සනාල කැම්බියම කියන්නේ ද්විතීක විභාජකයක්. ඒ වගේම තමයි මේ සනාල කැම්බියම කියලා කියන්නේ තරු ආරම්භයේදී ඒක තරු ආකාරයෙන් තමයි පිහිටන්නේ. හරිද? මේ තරුවක් ආකාරයට තමයි මුලින්ම සනාල කැම්බියම කියන එක පිහිටන්නේ. එතකොට ඔන්න ඔය සනාල කැම්බියමෙන් ඇතුළු දෙසටත් සෛල විභාජනය සිද්ධ වෙනවා. පිටත දෙසටත් සෛල විභාජනය සිද්ධ වෙනවා. ඇතුළත දිශාවට නිපදවන සෛල වලින් තමයි ද්විතීක ශෛලමය හදන්නේ. එතකොට පිටත දිශාවට හදන සෛල වලින් තමයි ද්විතීක ෆ්ලෝයමය හදන්නේ. ඊළඟ කාරණේ තමයි මේ ඇතුළත දිශාවට හදන සෛල ටිකක් වේගය වැඩි වෙන. ඒ කියන්නේ ඇතුළතට සෛල විභාජනය වෙන්නේ වේගය අධිකයි. ඔය වේගය අධික වීම නිසා මේ තරුවක් ආකාරයේ තියෙන සනාල කැම්බියම වලයාකාර වීමක් සිද්ධ වෙනවා. දැන් අපි මේ ද්විතීක ව්‍යුහයේ තියෙන රූපෙත් එක්ක බැලුවොත් එහෙම මේ තරුවක් ආකාරයට පවතින්නේ මුලින්මනේ. ඒක තමයි මේ රතු පාටින් මම ලකුණු කරලා තියෙන්නේ. මේ තමයි මේ රූපේ ඇඳලා තියෙන්නේ මම සනාල කැම්බියම. ওই සනාල කැම්බියම ඇතුළු දිශාවට වේගය අධිකව සෛල වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ මේ වගේ වලයාකාර රූපයක් පත් වෙනවා. එතකොට මේ සනාල කැම්බියමේ පිටත තියෙන ස්තරයට මේ පිටත හැදිලා තියෙන සෛල වලින් තමයි ද්විතීක ෆ්ලෝයමය ඇති වෙන්නේ. ඇතුළතට හැදිලා තියෙන සෛල වලින් තමයි ද්විතීක ශෛලමය හැදිලා තියෙන්නේ. එතකොට මේ රතු පාටින් අපි අඳලා තියෙන්නේ සනාල කැම්බියම. හරි. ඊට පස්සේ දැන් අපි දන්නවනේ කෙටි මৌলিক සෛල තියෙනවානේ. ඔය කෙටි මৌলিক සෛල වලින් හදනවා ද්විතීක මජ්ජා කිරණ. මේ හදලා තියෙන්නේ කෙටි මৌলিক සෛල වලින් ද්විතීක මජ්ජා කිරණත් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේ විදිහට සිද්ධ වෙනකොට කඳේ පරිධිය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ සෛල නිර්මාණය වෙනකොට අරිය වර්ධනය සිද්ධ වෙනවා. ඒ නිසා කඳේ පරිධිය ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. කඳේ නෙමෙයි මුලේ පරිධිය ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේ මුලේ තියෙනවනේ පරිචක්‍රය. හරිද? මෙන්න මේ තියෙන පරිචක්‍රය බිහිලා තියෙනවනේ. ඔන්න ඔය පරිචක්‍රයේ තියෙන මෘදුස්තර සෛල විභාජක හැකියාවල් ලබා ගන්නවා. හරිද? මායක මෙන්න මේ විදිහට අඳින්න. කොළ පාටින් මම අඳින්න. ඔන්න ඔය සෛල ස්තරය
සෛල ප්‍රමාණය පරිචක්‍රය මෘදුස්තර හැකියාව ලබා ගන්නවා. මෘදුස්තර විභාජක හැකියාව ලබා ගන්නවා. විභාජක හැකියාව ලබාගෙන ඔන්න ඔය කොළ පාටින් ඇඳ ප්‍රදේශයේ වගේ ප්‍රදේශයක් වල්ක කැම්බියම නිර්මාණය වෙනවා. වල්ක කැම්බියම කියලා කියන්නේ වලයාකාර ද්විතීක විභාජකයක්. ඒක වල්ක කැම්බියම කියලා කියන්නේ ද්විතීක විභාජකයක්. හරි. දැන් එතකොට ඔය වල්ක කැම්බියම ඇතුළු දෙසටත් සෛල නිපදවනවා, පිටත දෙසටත් සෛල නිපදවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ සෛල වලින් පිටතට නිපදවන සෛල නිසා ඇති වෙනවා වල්කය. හරිද? මේ පිටතට මේ කොළ පාටින් ඇදලා තියෙන වල්ක කැම්බියම තමයි මේ පිහිටලා තියෙන්නේ. ඔය වල්ක කැම්බියමෙන් පිටතට නිපදවන සෛල වලින් වල්කය හදනවා. ඊට පස්සේ මේ වල්ක කැම්බියමෙන් ඇතුළත දෙසට හැදෙන නිර්මාණය වෙන සෛල වලින් ද්විතීක බාහිකය හදනවා. මේ හැදිලා තියෙන්නේ පිටතට නිර්මාණය වෙච්ච වලින් වල්කය හැදිලා තියෙනවා. ඇතුළත නිර්මාණය වෙච්ච වගේ ද්විතීක බාහිකය නිර්මාණය වෙනවා. එතකොට මේ වල්කය, වල්ක කැම්බියම, ද්විතීක බාහිකය කියන තුනටම අපි නමක් කියනවා පරිචර්මය කියලා. හරිනේ? මේ තුනටම අපි නමක් දෙනවා. පරිචර්මය. හරිද? ওই තුනටම අපි නමක් දෙනවා පරිචර්මය කියලා. හරි. දැන් ඔය විදිහට වල්කය නිර්මාණය වේගෙන යනකොට දැන් මේ පිටතට හැදෙන සෛල වලින් වල්කය නිර්මාණය වේගෙන යනකොට වල්කයට එපිටින් ඒ කියන්නේ වල්කය මෙහෙම හැදීගෙන යනකොට ඊට උඩින් තියෙන සෛල ස්තර ටික තල්ලු වෙලා කැඩිලා අයින් වෙලා යනවා. හරිද? ඒ කැඩෙන ස්තර මොනවාද කියලා බැලුවොත් එහෙම මේ කේශදර ස්තරය. හරිනේ? අපිචර්මයත් එක්ක තියෙන කේශදර ස්තරය ගැලවිලා යනවා. ඊළඟට ප්‍රාථමික බාහිකය ගැලවිලා යනවා. ඊට පස්සේ පරිචක්‍රයට පිටතින් තියෙන අන්තස්චර්මය කියන එක ගැලවිලා අයින් වෙනවා. එතකොට අන්තස්චර්මය, ප්‍රාථමික බාහික, ඊට පස්සේ මේ අපිචර්මය කියන කොටස් තුනම මේ වල්කය එතෙන්ට හැදෙනවත් එක්කම ගැලවිලා යනවා. එතකොට ඒ වෙනුවට පරිචර්මය කියන එක ප්‍රතිස්ථාපනයක් සිද්ධ වෙනවා. ඊළඟට මේ වල්ක කැම්බියම නිසා ඇතුළත හැදෙන සෛල නිසායි මේ තියෙන සනාල කැම්බියම නිසා පිටතට හැදෙන සෛල නිසායි මේ ඇතුළේ පිහිටලා තියෙන ප්‍රාථමික ෆ්ලෝයම තියෙනවනේ. ප්‍රාථමික ෆ්ලෝයම ඇතුළු දෙසට තෙරපෙනවා. ඒ කියන්නේ මේ දෙකෙන් හැදෙන සෛල නිසා ප්‍රාථමික ෆ්ලෝයම ඇතුළට තෙරපීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ සනාල කැම්බියමෙන් ඇතුළු දෙසට හදන සෛල තියෙනවනේ. ඔය ඇතුළු දෙසට හදන සෛල නිසා මේ තියෙන ප්‍රාථමික සෛලමය ඇතුළතට තෙරපෙන්න පටන් ගන්නවා. මේ අන්තිමට ඒ ප්‍රාථමික සෛලමයට වෙලා තියෙන වැඩේ තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. ඇතුළට තෙරපීම නිසා තවත් ඇතුළටම හද වෙලා දීමක් සිද්ධ වෙනවා. එතකොට වල්ක කැම්බියමේ ක්‍රියාකාරීත්වය සහ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා ශාකයට අලුතෙන් සෛල එකතු වෙනවා අරිය විදිහට. ඒ එකතු වීම නිසා ශාක මුලේ පරිධිය වැඩිවීමක් සිද්ධ වෙනවා. අරිය වර්ධනයක් වෙනවා, මහත වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊළඟට තමයි මේ වල්කය සාමාන්‍යයෙන් සමහර වෙලාවට වාසිදුරු හැමත් පිළිහිලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ද්විතීක වර්ධනයක් සිද්ධ වුණාට පස්සේ ඒ මුලෙන් තවදුරටත් ඛනිජ හා ලවණ අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඛනිජ හා ලවණ අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඔයගොල්ලෝ බලන්නකෝ ද්විතීක වර්ධනය වුණාට පස්සේ මේ කියපු කොටස් තේරම ගැටලුලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට පසෙන් ජලය අවශෝෂණය කරගන්න අවශ්‍ය නම් ඒවල තියෙන්න ඕනේ මේ මූලකේශ ස්තරයක් තියෙන්න ඕනේ. මූලකේශ පවතින්න ඕනේ. හැබැයි දැන් මේ විදිහට පරිචර්මය හැදුනට පස්සේ මේ මූලකේශ වලින් තවදුරටත් ජලය හා khනිජ අවශෝෂණය කරගන්න බෑ. හේතුව මේව ගැලවිලා ගිහිල්ලා තියෙන නිසා. අනිත් කාරණේ තමයි මේ වල්කය මත සුබරීන් තැම්පත් වීමක් සිද්ධ වෙනවා. සුබරීන් තැම්පත් වුණායින් පස්සේ වෙන වැඩේ තමයි ඒක හරහා තවදුරටත් ජලයට ගමන් කරන්න බෑ. ජලයට අපාරගම්‍යයි සුබරීන් කියලා කියන්නේ. ඒක වල්කය මත තැම්පත් වුණාම තවදුරටත් ජලයට ගමන් කරන්න බෑ. මෙන්න මේ හේතු දෙක නිසා වල්කය හැදුනට පස්සේ එහෙම නැත්නම් ද්විතීක විභාජනයක්, ද්විතීක වර්ධනයක් සිද්ධ වුණාට පස්සේ මුලක තවදුරටත් ජල හා khනිජ අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඔන්න ඔය කාරණා ටික තමයි ප්‍රධාන වශයෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ.